තම මුළු ජීවිතයම සිය සල්ලාල සැමියා වෙත පුද කළ බිරිඳකගේ කතාව. ඝාතකයා බලන්න මේ ඔබේ කතාව වෙන්නත් පුළුවන්. ආයුබෝවන් හැමෝටම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. දෙදාස් 24 මාර්තු 7 මම උදේ නැගිටලා බලද්දි සරත් වැඩට ගිහින් ලබා ගන්න ඖෂධ නිසා මට හොඳටම නිින්ද ගිහින්. මට ලොකු පසුතැවීමක් දැනුණා. උදේ තේක නැතිව සරත් කවදාවත් ඉඳලා නැහැ. අනේ පව්. එහෙම හිතලා මම ඇඳෙන් වහිද්දිම කකුල් වලට පෑගුණේ බිම දමලා තිබුණු රෙදි වගේක්. සරත් අද ඇඳුම් ඇඳලා දෙන්නත් මට බැරි වුණා. සරත්ට ඇඳුමක් හොයාගන්න බැරිව ඔක්කොම රෙදි අල්මාරියෙන් ඇදලා බිම දාලා. එයා පොඩි ළමෙක් වගේ හැමදේම කරලා දෙන්න ඕනේ. සැමියා යන බිරිඳ නොමැතිව කිසිවක් කරගත නොහැකි ජීවියෙකි යනුවෙන් Facebook එකේ පෝස්ට් එකක් කල්පනීය ආපු දවසක මට පෙන්වුවා මතකයි. ඒක නම් ඇත්තයි. රෙදිගොඩ දිහා බලන් මම හිතුවා. බිමට නැවිලා කමිස කලිසම් මම ඇහින්දේ හරිම අමාරුවෙන්. පපුව හිර වෙන්න ගන්නවා. අද හොස්පිටල් යන්නත් බැරි වෙනවා. මට සල්ලි ඉල්ල ගන්නවත් බැරි වුණානේ. හෙටම සරත් එක්ක හොස්පිටල් යනවා. එක දවසකින් මම මැරෙන එකක් නෑ. මම මටම hina වුණා. අනේ මලි, එදා නුඹ නිදා ඉන්නවා දුටුමා සිතුවේ. නුඹ සැප විඳිනවා. මම දුක් විඳිනවා කියා නොවේද? නුඹට කිසි වැඩක් නොමැති බව සිතූ මම එදා නිකරුණේ රෙදි බිම දැමුවේ කෝපයෙන්. තාම නිදි කුමාරිහාමි නැගිටලා අස්කරන්නේ නැතයි. අනේ මම නුඹට වද දී ඇති හැටි. අදත් සරත් පරක්කුයි. උදේ මට කෑම හදලා දෙන්නත් බැරි වුණු නිසා සරත් ආසම කෑම හදලා තියන්න ඕන. එහෙම හිතලා කුස්සියට ගියාමයි මට මතක් වුණේ දර ඉවරයි කියලා. ડોක්ටර් කිව්වේ නම් බර වැඩ මුකුත් කරන්න එපා කියලා. ගේ වටේම ඇවිද්දත් වේලුණු දර කොටු තිබුණේ නැහැ. අනේ සරත් බඩගිනි වෙලා ඒවිනේ. හිමිහිට දර කොටයක් පලා ගන්නවා. මම හිමින් පොරව අරන් දර පැලුවා. පපුව ටිකක් රිදුණා. ආ කුමාරිහාමි උයලා තියෙන්නේ. මොකටද මේ එළවලු 4ක්ම හදලා? මෙහෙම විනාශ කරන්නද මම නැහිගෙන හම්බ කරන්නේ. මම කෝකටත් කඩෙන් කාලා ආවේ. මම හිතුවේ ඔළුවේ ඉඳන් පොරවගෙන නිදි ඇති කියලා. දැන් කම්මැලිකම ඔළුවටම ගහලානේ තියෙන්නේ. සරත් දිගටම කියවගෙන ගියා. ඒ වචන මගේ පපුවට අනිපු පිහිපාරවල් වගේ. ඔයා කවදාවත්ම මට එහෙම කතා කරලා නැහැ. සරත්, මම ඔයාට කතා කරන්න උත්සාහ කළා. ඔයාගේ අතින් අල්ලද්දි මගේ අත ගස්සලා ඉවතට දැම්ම ඔයා ආයෙමත් මට කෑ ගැහුවා. මලී මේ මට වදයක් නම් වෙන්න එපා. නැහිලා ගෙදර ආවේ ටිකක් නිදහසේ ඉන්න. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. එහෙම බැරි නම් කියන්න. මම චමරියට යන්නම්. ඔයා එහෙම කියලා ඇඳට වැටුණා. ඉතින් මං නිහඬ වුණා. ජීවිතේ පළමු වතාවට මට ඔයා ගැන බයක් දැනුණා. මට මං විතරයි නේද හිතුණා. සරත්, මට ගොඩක් කල් ඉන්න බැරි වෙයි. ඔයාව මාව මග හරින්න මම මරණයටයි ළඟා වෙන්නේ. ඔයාට මාව එපාද සරත්? 2024 මාර්තු 8 මං උදේම නැගිටලා තේ එකක් හදන් ඇඳ ළඟට ආවා. සරත් නැගිටින්න තේ එක නෙවෙයි. ඔයා නැගිටලා තේ එක ගත්තා. සරත්, මට සල්ලි ටිකක් ඕන. මොකද මට ඒකද මේ උදේම තේ හදන්න ආවේ සල්ලි ඕන වෙලා. ගෙදරට වෙලා පිනට කකා ඉන්න ඔයාට මොකටද සල්ලි? එහෙම කියපු ඔයා තේ එක විසිකලා. බිත්තියේ වැදුණු කෝප්පය කෑලි වලට කැඩුනා. ඔයා දන්නවද සරත්? මගේ හදවතත් කෑලි වලට බිඳිලා ගියා. මගේ හදවත හරිම දුර්වලයි සරත්. ඒකට දරා ගන්න අමාරුයි දැන් පුංචි දෙයක්වත්. සරත්, මම වෙනදාටත් ඒ කැඳ ගාවට ගෙනත් දෙනවනේ. මගේ හැඩ බිඳිලා ඉකියක් එළියට ආවා. මේ මොන විකාරයක්ද? උදේ පාන්දරම ඇඬියාව මගේ කරුමේ තමයි. මූදේවියක් වගේ ගෑණියක් නෙමට ලැබිලා තියෙන්නේ. මම කිසිම වැරැද්දක් නොකර ඔයා මට බැනගෙන ගියා. හිත රිදුණු තරම කියන්න මට වචනේ නැහැ. ඉතින් ඔයා හැර මට කවුද ඉන්නේ? ඔයාට එපා වුණු මම කා වෙනුවෙන් ජීවත් වෙන්නද? ඉතින් මට මොකටද හදවත් සැත්කම්? මම බෙහෙත් පෙති ඔක්කොම කොමඩ් එකට හැලුවා. දෙවියනේ, මට ඔබ වහන්සේ දීලා තියෙන දවස් ටිකේ විතරක් මට සතුටින් ඉන්න දෙන්න. මට ලස්සන මතකයක් එක්ක මැරෙන්න දෙන්න. මම ප්‍රාර්ථනා කළා. එදා ඉඳන් මම බෙහෙත් බීම නතර කළා. 2024 මාර්තු 9
කල්පනා උදේම අපේ ගෙදර ආවා. අද මට ක්ලිනික්. එතකොටත් ඔයා වැඩට ගිහින්. සරත් මොකද මෙච්චර උදෙන් යන්නේ? කල්පනා ඇහුවා. එයා තව මොකක්ද බිස්නස් එකකට ජොයින් වෙලා කල්පනා. ඒකත් බලාගෙනම ඔෆිස් යනවා කිව්වා. ඇත්තද? උඹ එදා ගියා නේද හොස්පිටල්? සර්ජරි එකට ඩේට් එකක් ෆික්ස් කරගත්තාද? නෑ කල්පනා. මේ දවස්වල ටිකක් අමාරුයි සරත්ට. ඉතින් අලුත් බිස්නස් එකකට සල්ලි ඔක්කොම ඉන්වෙස්ට් කරලා මම කැන්ඩි හොස්පිටල් එකෙන් සර්ජරි එක කරගන්නවා. උඹට පිස්සුද? උඹ දැනටමත් පරක්කුයි කියලා ඩොක්ටර් කිව්ව මතක නැද්ද? හොස්පිටල් එකෙන් සර්ජරි එක කරගන්න ලිස්ට් එකේ ඉන්න වෙනවා. මම ඒක දන්නවා. ඒත් කරන්න දෙයක් නෑ. ක්ලිනික් එකේ පෝලිම් වල රස්තියා දුන්නේ කල්පනා. ඒකි මට මගේම සහෝදරියක් වගේ. මම දන්නවා. කල්පනාට සල්ලි තිබුණා නම් එයා මාව ආසිරි එක්කන් ගිහින් සර්ජරි එක කරවනවා. ඒත් කල්පනා ජීවිතය ගෙනියන්නේ හරිම අමාරුවෙන්. මාව පරීක්ෂා කරපු ඩොක්ටර්ගේ මූණ හරි නැහැ. දරුවෝ එන්නම තත්ත්වය බරපතල වෙනවා. ඉක්මන් කරන තරමට හොඳයි. මම ඔයාලට ස්වේච්ඡා සංවිධානයක නම්බර එකක් දෙන්නම්. එයාලා හાર્ට් පේෂන්ට්ලට උදව් කරනවා. ඩොක්ටර් කීවේ ගොඩාක් අනුකම්පාවෙන්. දන්නවද සරත්? හැමදාකම පන්තියේ පළමුවැනියා වෙලා සරසවියට ගිහින් උපාධිය හදාරලා ප්‍රාදේශීය ලේකම්වරියක් විදියට වැඩ බාරගත්තු මට අද ස්වේච්ඡා සංවිධානයකින් පිහිට පතන්න වෙලා. මහත් යාළුක කම්පැනි එක මැනේජර් කෙනෙක් වුණු මට එහෙම වුණා. තවදුරටත් මාහට දිනපොත කියවිය හැකි නොවේ. කඳුළු බිඳු පැමිණ මා දෙනුවන් බොඳ කරලවාලයි. මලි, ඔබ දන්නවා නම් මා උදේම පිට වුණේ රෝසි මුණ ගැහෙන්න. නිවාඩු දිනවල පවා මම වැඩ යයි කියමින් නිවසින් පිටත් වුණේ ඇය වෙනුවෙන්. මා වෙනුවෙන් ජීවිතේම කැප කළ ඔබ වෙනුවෙන් නැති වූ කාලය මට ඇය වෙනුවෙන් තිබුණා. ඇයව වෙළඳසල් පුරාගෙන යමින් රිසි දේ මිලදීගෙන දෙන්නට මට හැකි වුණා. තරු පන්තියේ හෝටල්වල රාත්‍රී ආහාර ගන්නට මාහට කාලය තිබුණා. මගේ පපුව පැලීමා මිය දේවා. මම පතමි. මම දිනපොත වසා දැමුවෙමි. පොතෙහි කවරය පුරාම මට අමතකව ගිය මගේ මලීගේ සුවඳ තැවරී තිබිනි. කුසලතාවලින් සපිරි එක් සුන්දර යුවතියකගේ ජීවිතය සිහින බලාපොරොත්තු මා විසින් සිත්පිත් නැති අයුරින් විනාශ කර දමා තිබේ. ඉතින් මේ වන විටත් මම ඇගේ ජීවිතය වරින් වර ඝාතනය කර දැමූ ඝාතකයා වෙමි. අඳුරු වැහිබර වලාකුළු අතරින් සඳ දෙව්දූ රශ්මි කඳුලක් මහ පොළවට පතිත කරන්නට පෙර දරන්නේ ඔබ ඔබේ හුස්ම පොද සමග පොරපදන ආකාරයෙන් යයි සිටේ. මූසල අඳුරු පරිසරයෙන් නැගෙන රැහැයිනාදය මා වැරදි කරුවා වන බව හඬ නගා පවසයි. නොසිතූ මොහොතක සඳ සම්පූර්ණයෙන්ම අඳුරු වලාවකින් නැසිනි. එම තත්පරයේම ගිලන් රථය මොරගහ කන්ද ජලාශය අසල නැවැත්විනි. ඈතින් නැසෙන්නට වූයේ උලලියනියකගේ කෙඹුරු විලාපයයි. මා හදවත මොහොතකට ගැසිනි. ඒ මොකද දෙවියනේ, ටයර් පංච් එකක්වත්ද? කල්පනාගෙන් මුවින් පිටවනු මාහට යාන්තමින් නැසිනි. මා රථය නැවැත්වීමටත් ප්‍රථම දොර හැරගෙන ගිලන් රථය අසලට දිව ගියෙමි. සමා වෙන්න සර්, අපට මැඩම බේරගන්න බැරි වුණා. තවදුරටත් මාතලේ යාමෙන් පළක් නෑ. මලි, මා පිටුපසින් පැමිණි කල්පනා කපා හෙළූ කෙසෙල් කඳක්සේ මනහරගේ දෑත් මත සිහිසුන්ව ඇද වැටුනි. මලි, එසේනම් ඔබගේ අවසන් තීරණය මා තනිකර දමා යාමයි. හොව්, එම සුන්දර ගැහැණිය සදහටම සමුගෙන ගොස්ය. ඇගේ සැමියා විසින් ඇය අමුවේ ඝාතනය කර තිබේ. දුරකථනයට සමාජ ජාලාවලට පෙම්බැඳි ඇයගේ සැමියා විසින් සිත්පිත් නොමැති අයුරින් ඇයව ඝාතනය කර තිබේ. කිසිදු ආත්මයක සමාව නොලැබෙන ඇගේ ඝාතකයා මම වෙමි. ඔව්, ඒ මම වෙමි.